සුබ දවසක් වේවා යාළුවනේ. ඉතින් අද අපි හදන්නේ සාමාන්‍යයෙන් අපි අද කතා කරන්නේ කොහොමද අපි pen tool එකත් එක්ක logo එකක් හදන්නේ කියන එක. හරි. අපි මේ ඔක්කොම අපි දැන් වීඩියෝ එකෙන් කතා කරමු. අපි මුලින්ම යමු අපි අද කරන වැඩේට ඉක්මනට. හරි. කලින් වගේ මම Photoshop එක ඔන් කරා. හැබැයි ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන්නේ logo size එක නෙමෙයි. ඔයාලට පෙන්නන්න. ඔයාලා දන්නවද දන්නේ image එකේ size එක බලන්න. image ගිහිල්ලා ඔයාලා බලන්න image size කියලා. මේ image size කියන එකට ගියාම ඔයාලට බලන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ A4 size එකක logo size නෙමෙයි. හරිද? හැබැයි දැන් මම මේ කරන්න යන්නේ ඔයාලට pen tool එක උඩු කරන්න හදන්නේ මේකේ. හරිද? ඔයාලා මේ මෙතන මේක ඕපන් කරාන් පස්සේ බලන්න පුළුවන්. මෙන්න මේක pen tool. ඔයාලා මේක ටික දවසක් පාවිච්චි කරා නම් මේ tools ඔයාලට දැනගන්න පුළුවන්. මේක ඔයාලා right click කරාම මේ වගේ බලා ගන්න පුළුවන් ඒ pen tool එකේ types. pen tool, freeform pen tool, curvature pen tool, add anchor point tool ඔය වගේ දේවල් තියෙනවා. අදයි පාවිච්චි කරන්නේ pen tool එකයි curvature tool එකයි විතරයි. හරි. මුලින්ම මේ curvature tool එකෙන් පොඩි දෙයක් අඳගෙන ඉමු. මෙන්න මේ ටික ඔයාලා ඉඳලා පුරුදු වුණොත් සාමාන්‍යයෙන් පොඩියට සමාන හදා ගන්න පුළුවන්. pen tool එකෙන් logo මේ තියෙනවා. හරිද? දැන් මේ රවුමක් ඔය විදිහට ක්‍රියේට් කරගන්න. ඊපස්සේ fill එකෙන් fill එක අයින් කරලා ඊපස්සේ stroke එක black කරලා මෙතනින් stroke line එකේ size එක වැඩි කරගන්න. දැන් ඔයාලා බලන්න පුළුවන් ඒක ලස්සනට ඔය වගේ එන රවුම් භාගයක size එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආයේ මේකේ curvature tool එක අරගෙන මේ වගේම මෙහෙම ඊපස්සේ ආයෙත් මෙහෙම දෙන්න. හැබැයි ඔයාලට බලන්න පුළුවන් දැන් අර අපි කරා වගේ ආවේ. මොකද මේකේ මේ කලින් ක්‍රියේට් කරපු කලින් and අපිට බලන්න පුළුවන් දැන් මේක අපිට වෙන විදියකට ආවේ. මොකද කලින් අපි ක්‍රියේට් කරපු එකේ පොයින්ට් එකක් උඩ තමයි ඊළඟ එක ක්‍රියේට් වෙන්නේ. මේකට අපි කරන්නේ මෙතන මේ පොයින්ට්ස් ඩිලීට් කරගන්නවා මේ. හරි. දැන් මම පෙන්නන්නම් ඒ වගේ කලින් තිබ්බ ඇඟ පොයින්ට් එකේම ක්‍රියේට් වෙන්නේ නැතුව කොහොමද කරන්නේ කියලා. මෙන්න මේ විදියට. අර වගේම මම ආයතන ගන්නවා. විදියට fill එක අයින් කරලා stroke black size එක වැඩි කරා. ඔයාලා මේකට වෙන රූපයක් ඒක උඩ අඳින්න. මේක. ඒකයි ඩීලීට් කරන්න. දැන් ඔයාලා ඊළඟ දින එකේ කියන්නේ curvature tool එක නැතුව වෙන tool එක use කරන්න එක. use කරලා ආයෙත් ඒ tool එකට එන්න. එතකොට හරි. මේ විදිහට දැන් ඔයාලා බලන්න පුළුවන් අර anchor point එක උඩ නෙමෙයි ඒක ඇඳින්න එක වෙනම ඇඳින්නේ. හරි. හරි. දැන් මම කරන්නේ මේක උඩ ආයෙත් circle එකක් ක්‍රියේට් කරලා. ඒක shape tool එකෙන් අපි කරන්නේ. මේ shape tool එකෙන් මම shift වාගෙන විදිහට circle එකක් ක්‍රියේට් කරනවා. ඔන්න ඔය විදිහට ඔයාලට සාමාන්‍ය නිකන් පොඩි චිත්‍රයක් ඇඳ ගන්න පුළුවන්. ඔයාලා මේ pen tool එක use කරලා. මෙයා හදන්නේ මම pen tool එක පුරුදු කරන්න. හරිද? දැන් ඔයාලා බලන්න curvature tool එකයි shape tool එකයි අරගෙන මේ වගේ දෙයක් හදන්න. දැන් pen tool එක හදන්න. හරි. ඔක්කොම කලින් වෙන tool එකක් ක්‍රියේට් කරලා tool එක select කරලා ඒකෙන් මොකක්ද දෙයක් ඇඳලා ඒක edit කරලා ආයතර point කරේ. pen tool එක ගත්තා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ පැත්තෙන් ඩයමන්ඩ් එකක් වගේ ටිකක් මෙතන මේ විදියට හරි. දැන් වල බලන්න මෙතන ඉඳලා තියෙනවා ලස්සනට ඩයමන්ඩ් එකක්. මේ සයිඩ් එක තුලින්ම තියෙනවා. පස්සේ බලන්න මේක අම්මා කියලා. දැන් මේ වගේ රූපයක් අපිට මේ පැත්තටමත් ඕන මේ වගේම එකක්. උතර කරන්නේ ඒ ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා right click කරලා මෙතන duplicate layer කියන එකට යන්න. නැත්තම් උදාහරණයක් control J යවුවම shortcut key එකේ අර duplicate එක මෙන්න මේ වගේ හැදෙනවා. නේ. හරි. බලන්න මේක අපි move කරන්න හදුවා 51.40 mm
51.40 mm. ඒක විදියට රූල් එකකට අනිවාර්යයෙන් ඔයාලා මේ Photoshop use කරන්න කලින් යම් කිසි දෙයක් create කරන්න කලින් මෙන්න මෙතන view ගිහිල්ලා මෙන්න මේවට ටික් වැටලා දාන්න. snap to plus snap එකට rule එක කියන්නේ මෙන්න මේ විදියට guidelines මේ guide new guide layer new guides on shape ඔයද බලන්න පුළුවන්. log guides all control. හරිද? කියන්නේ log guides guide එක නැති කරන්න. ඔයාලා guide එක තියාගෙන අනිවාර්යයෙන්ම හරි. ඔයාලා බලන්න මේ වගේම එකක් මේ පැත්තේ තියෙනවා. දැන් මේ පැත්තේ තියෙනවා. අපිට දැන් කරන්න ඕන ආයෙත් pen tool එක අරගෙන මේ point එක එහා පැත්තෙන් එකක් තියලා මේ point එක උඩින්ම තව එකක් තියලා මේ point එකට මෙහෙන් තව එකක් තියලා ඔයාලා බලන්න එක ලස්සනට උඩින් නිකන් වහලා ගෙහුවා වගේම තියෙනවා. පස්සේ pen tool එක select කරලා ආයෙත් විට හරි. පස්සේ මේ පැත්තේ ඒ වගේම එකක් ඉඳ ගන්නවා මම විදියට. හරි. මේ විදියට පොඩි දෙයක් ඔයාලා ක්‍රියේට් කරලා මුලින්ම pen tool එක හුරු වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ pen tool එකෙන් logo එකක් ක්‍රියේට් කරන්න. හරි. මම ඔයාලට තව දෙයක් පොඩ්ඩක් මෙතන කියලා දෙන්නම්. ඔයාලට ඕනම curvature tool එක මෙතන පාවිච්චි කරන්න පුළුවන්. curvature එක වෙන්නේ ඔයාලට ඕන දෙයක් මේක අඳින්න පුළුවන්. මේ වගේ. දැක්ක. කියන්නේ නැති වෙනවා. කියන්නේ දැන් මේ free curvature free form එක හොඳයි. sorry free form එක දෙන්නේ මේ විදියට මේ ඕන දෙයක් ඔයාලට ඒක සැරේ මේ වගේ ඔය ඕන දෙයක් ක්‍රියේට් කරගන්න පුළුවන්. අර ඔයාලා මුලින්ම මෙන්න මේ මම කියපු දේවල් draw කරලා පුරුදු වෙන්න. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. pen tool එකෙන් logo එකක් දෙන්න. ඔක්කොම කලින් මේ වගේම මේ වගේ දෙයක් හරි නැත්නම් මේ වගේ මම කියපු tools use කරගෙන වෙන දේවල් ඔයාලා A4 size එකක් අරගෙන ඒක horizontal දාලා මේ වගේ A4 එකක් create කරලා ඔයාලට පුළුවන් ඊට පස්සේ ඔයාලයි කැමති shapes ටික ඇඳ ගන්න. ඔයාලා මුලින්ම pen tool එකක් use කරන්න ඕන. කියන්නේ සාමාන්‍යයෙන් Google එකේ නෑ අපිට ඕන දේවල් logo එකක් හදන්න. ඒකට අපි ඒවා pen tool එකෙන් තමයි ඇඳලා අපි create කරගන්නේ. ඒකින්ද ඔයාලා Photoshop use කරනවා නම් හැමදාම අනිවාර්යයෙන්ම pen tool එක පුදු වෙන්න ඕන. හරි මම ඔයාලට පොඩි දෙයක් තව කියලා දෙන්නම්. මේ විදියට දැන් ඔයාලට ඕන නම් new anchor point එකක් දාන්න. ඔයාලට මතකද මම කිව්වා වෙන shape එකක් ඇඳලා ඔයාලට අර select එකෙන් ඉදි කරන්න පුළුවන්. එහෙමත් පුළුවන් නැත්නම් convert point to. මෙන්න මේ විදියට ඔයාලට මේකෙන් මේ ඕන් මෙතන තියෙන යන්න මෙතනින් ඔය layers වලින් මේ තියෙන ගන්න select කරලා තියෙන object එක මේකෙන් මේ විදියට points වශයෙන් ඔයාලට පෙන්නනවා. එතකොට අපිට ඒක විතරයි move වෙන්නේ බලන්න. දැක්කද? ඒකින්ද අන්න එතනිනොත් ඔයාලට පුළුවන් අර විදිහේ shape එක අඳින්න නැතුව අර වගේ කියන්නේ මේ point අපි ඇඳපු කලින් shape එකේ point එකේම තව එකක් create කරන්න නැතුව වෙනම create කරගන්න. අර ඔයාලට බලන්න තව දෙන add anchor point. anchor point එක මේ විදිහට තියාගන්න පුළුවන්. නේ? දැක්කද? දැන් ඔයාලට ඒකෙත් වෙන්නේ ඇත්තටම මේ anchor points පෙන්නන එක. translate කරලා දැක්කද? මේ anchor point එක පෙන්නන. ඒකෙන් දෙන්නේ anchor point පෙන්නන එක. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අනිවාර්යයෙන්ම YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඔයාලා මේ ටික පුරුදු වුණාම අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට හොඳ logo එකක් create කරන්න පුළුවන් වෙයි. හරි. bye.